හරි. මේ 14 වෙනි ප්‍රශ්නේ මේකෙදී එක මුස්සක ඉඳලා එක වස්තුවක් නිශ්චලතාවයෙන් අතහරිනවා. අනිත් වස්තුව තිරස් ප්‍රවේගයක් සහිතව ප්‍රක්ෂේපණය කරනවා. පළවෙනි වස්තුවේ පියාසර කාලය සොයන්න සිරස්ව පහළට S සමානයි UT ධන භාගයයි T වර්ග දානවා. UT බිඳුවයි මොකද ආරම්භක ප්‍රවේගය බිඳුව නිසා. එහෙනම් භාගයයි GT එක වර්ගය තමයි පළවෙනි වස්තුවට අදාළ සම්බන්ධය. ළඟට දෙවෙනි වස්තුවත් ගුරුත්වය යටතේ චලනය වෙනවා. මම ඒකේ සිරස් චලිතය සලකනවා. දෙවෙනි වස්තුවේ සිරස් විස්ථාපනයත් ස්මයි. දෙවෙනි වස්තුවට ආරම්භක තිරස් ප්‍රවේගයක් තියෙනවා. නමුත් ආරම්භක සිරස් ප්‍රවේගයක් නැහැ. මං චලිතයේ සිරසට සලකන නිසා එහෙනම් UT කොටස නැවතත් බිඳුවයි. ඒ නිසා නැවත ඉතුරු වෙන්නේ භාගයයි G T2 වර්ගයක්. වම් පැති දෙක සමානයි. ඒ නිසා දකුණු පැති සමාන වෙන්න ඕනේ. භාගයයි G T1 වර්ග සමානයි භාගයයි G T2 වර්ග. භාගයයි G ඉවත් වුණාම T1 සමානයි T2. එහෙනම් වස්තුන් දෙකම එකම මොහොතේ පොළවේ ගැටෙන්න ඕන.